අහපව් කෙනෙක් වගේන් හදනවා. අලුතින් සටනක් ඇති වෙනවා. මගේ දෙමව්පිය ඔබ වහන්සේගේ භක්තිකයෝ. ඒ හින්දායි මම මෙහෙට ආවේ. ඔබේ ශක්තිය හොයාගෙන මං දේවාලට ගියේ නෑ. මෙහෙටයි ආවේ. වයිනාග මාණික්කේ ආරක්ෂකේ කාටද මේ සටන කරන්න පුළුවන්? අලුත් ආරම්භයේදී කුමක් සිදුවේද කියා හරියටම දන්නේ ඔබ පමණයි. අද මං ඔබ වහන්සේ ඉදිරියේ නාග නර්තනයේ යෙදෙනවා. ඔබ වහන්සේට පූජා කරනවා. හොඳට බලාගන්න දක්ෂම ක්‍රීඩිකාව කවුද කියලා. ඒ මම. මේ ඒ කතාවේ අවසානයේ නම් නෙවෙයි. වසර 25ක් ඉදිරියට ඒ කතාවේ ඉතිරි කොටස. නවතම ප්‍රේම කතාව.